ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අදත් අපේ සිත්තරණ මනෝපදේශන ආයතනයෙන් ඉතා වටිනා ඔබේ ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා කීපයක් ගෙන එන්න තමයි මේ සූදානම. ඉතින් මම අද කතා කරන්න හිතුවා මේ දවස්වල අපේ සමාජයේ දක්නට ලැබුණු ඉතා බහුලම කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ තමයි අපේ තරුණ තරුණියන් වගේ විතරක් නෙමෙයි අද සමාජයේ වයස් මට්ටමක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තමයි සීදී නසා ගැනීම. මේ සීදී නසා ගැනීම වලට හේතුව කුමක්ද? එහෙමත් නැත්නම් මානසික ගැටලුකාරී තත්ත්වයක්ද? මේ සඳහා අපි ඇත්තටම ඖෂධ භාවිතා කරන්න ඕනද නැත්නම් උපදේශනීය දෙන්න ඕනද කියන කාරණාව තමයි මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවස්වල අපිට දක්නට ලැබුණු මානසික ගැටලුකාරී තත්ත්වයන් නිසා ද නැත්නම් මේ සීදී නසා ගැනීම සිද්ධ වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට සීදී නසා ගැනීම වලදී තොරතුරු හොයාගෙන යනකොට කිසිම කරුණු කාරණාවක් එළිදර වුණේ නැහැ. ඉතින් උගලන්ට මතක ඇති එක්තරා කාලවකවානුවකදී අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලය තුළදී එක්තරා විද්‍යාර්ථියෙක්ව තමන්ගේ පෙම්වතා විසින් ඝාතනය කරනවා. ඒතර එතනදී පසුගිය අපිට හෙළිදරව් වුණේ ඔහුට මානසික රෝගී තත්ත්වයක් තියෙනවා කියන කාරණාව. ඉතින් මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ගොඩක් අපිට සමාජය තුළ සහ අහන්න දකින්න ලැබුණා. මම අද කතා කරන්නේ ඇත්තටම අපිට මේ මානසික ගැටලුකාරී තත්ත්වයන් වලදී අපි ඖෂධ ඍජුවම භාවිතා කරනවද? එහෙමත් නැත්නම් උපදේශනයට යෙදෙන්න ඕනද කියන කාරණාව. සාමාන්‍යයෙන් අපි උපදේශකවරයෙක් ගැන කතා කරනකොට උපදේශකවරයෙකුගේ කිසිම ආකාරයක වගකීමක් නැහැ. තමන්ගේ ක්ලයන්ට් එහෙමත් නැත්නම් තමන්ගේ සේවාලාභියාට ඖෂධ නියම කිරීමට හැකියාවක් ඔහු හෝ ඇයට නැහැ. ඖෂධ නියම කිරීමේ හැකියාව සහ ඒ බලතල තියෙන්නේ මනෝවෛද්‍යවරයෙකුට පමණයි. උපදේශකවරයෙකුට පුළුවන් හැකියාව තියෙන්නේ ඔහුට අවශ්‍ය අතරමැදි සහනයක් විදියට උපදේශනය ලබා දීම පමණයි. ඉතින් මෙතනදී අපිට මානසික මේ ගැටලුකාරී තත්ත්වයන් එක ඉරකින් අපිට යා කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේක මානසික සෞඛ්‍ය තත්ත්වයන් එක ඉරකින් අපිට යා කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේක මානසික ගැටලුවක් කියන කාරණාව. ඉතින් එතනදී අපි මුලින්ම මේ අතරමැද තියෙන මානසික අසෞඛ්‍ය කියන එක. එතකොට මේ මානසික සෞඛ්‍ය කියන එක බිඳ වැටුනම තමයි මානසික අසෞඛ්‍ය කියන එක ඇති වෙන්නේ. මේ මානසික අසෞඛ්‍ය ඊළඟ පියවර බවට පත් වෙන්නේ මෙන්න මේ කියන මානසික ගැටලුකාරී තත්ත්වය. එතකොට මේ මානසික ගැටලුකාරී තත්ත්වයන් වලදී අපි හැම මානසික ගැටලුවකටම මම කියනවා වගේ ඖෂධ භාවිතා කරන්න ඕනේ කියලා අපි නියම කරන්නේ නැහැ. මොකද එහෙම ఔෂධ භාවිතා කරන්න නියම කරන්නේ සාමාන්‍යයෙන් අපි මේ මානසික ගැටලුකාරී තත්ත්වයෙන් අපි තුමු long time ඒ කියන්නේ දිගු කාලීන පවතින දෙයක් නම් සහ නිදන්ගත තත්ත්වයේ පවතින දෙයක් නම් අන්න ඒ වගේ අපි සාමාන්‍ය මෙතනදී යාගේ කොච්චර කාලවකවානුවක් මේ රෝගී තත්ත්වයේ පැවතුනාද සහ අන්නේ කියන කරුණු කාරණා අපි සොයා බලන්න. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම මේ මානසික ගැටලුකාරී තත්ත්වයන් වලට ඖෂධ ප්‍රතිකාර දෙනවා නම් අපි සලකා බලන කරුණු කීපයක් තියෙනවා. ඒක ජානමය සාධක තියෙනවද මේකට නැත්නම් පාරිසරික සාධක හේතු වෙලා දෙනවද සමාජීය සාධක හේතු වෙලා දෙනවද කියන කාරණාව සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනවා මෙතනදී. ඉතින් සාමාන්‍යයෙන් අර මම කිව්ව විදිහට අපිට හැම මනෝ ගැටලුවකටම නැත්නම් මානසික ගැටලුවකටම අපිට ඖෂධ ප්‍රතිකාර භාවිතා කරන්න බෑ. දැන් ගත්තොත් පර්සනැලිටි ඩිසෝඩර්ස් ගත්තොත් පර්සනැලිටි ඩිසෝඩර්ස් වලට අපිට කිසිම ආකාරයක ඖෂධ ප්‍රතිකාර ලබා දෙන්න බෑ. මොකද පර්සනැලිටි ඩිසෝඩර්ස් කියලා කියන්නේ මුළු ජීවිත කාලය තුරාටම පවතින සුව කරන්න බැරි තත්ත්වයක්. මොකද ඒක තමන් මගින්ම ඇතිවන තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වවලදී අපි ප්‍රතිකාර කියන්නේ ඖෂධ ප්‍රතිකාර ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ නැහැ. එතනදී අපි ලබා දෙන්නේ උපදේශනය කියන ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ වගේ මම අර කිව්ව විදිහට ඇතැම් අවස්ථාවකදී මේ සියදිවි විනාශා ගැනීම වලට හේතුව ඔවුන් තුළ පවතින නිදන්ගත වෙච්ච මානසික ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔවුන් නොදැනුවත්වම ඔවුන් තුළ පවතින්න පුළුවන්. නමුත් ඔවුන් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඖෂධ ප්‍රතිකාර භාවිතා කරන්නේ නැතුව තමන්ගේ තත්ත්වය උග්‍ර වෙන මට්ටමට පැමිණලා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අර මුල් අවධියේදී අපිට නැති කරගන්න පුළුවන් අවස්ථාව තිබියදී උපදේශනයකට හෝ යන්නේ නැතිව නිසා අවසානයේදී තමන්ගේ තිබුණු අර දැන් ගොඩක් වෙලාවට සිද්ධ නසා ගැනීම වලට හේතුව තමයි තමන්ට ඉවසා දරාගත නොහැකි වූ වේදනාව. මෙන්න මේ අපි කියනවා සාමාන්‍යයෙන් මේකට අපි ස්ෆෝටනය වෙන අවස්ථාවේදී තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ කියන සියදිවි නසා ගැනීමට සුයිසයිඩ් thoughts ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී අපි සුයිසයිඩ් thought තියෙන කෙනෙකුට උනත් අපි ළඟට આવොත් ක්ලයන්ට් කෙනෙක්ට අපි එකපාරට උපදේශනය දෙන්න යන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම කියනවා අන්න එවැනි අවස්ථාවකදී මනෝපදේශකවරයෙකු හමු වෙන්න කියන කාරණාව. මොකද ඔහු ඉන්නේ ගොඩක් මොකක්ද සිවියර් ලෙවල් මට්ටමක. ඉතින් ඒක නිසා මම අර කිව්වා වගේ ඉහත සඳහන් කළ ආකාරයට ඇතැම් අවස්ථාවලදී පමණයි අපිට ඖෂධ ප්‍රතිකාර වලට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ සහ සෑම මානසික ගැටලුකාරී තත්ත්වයකටම අපිට
ඖෂධ එහෙමත් නැත්නම් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ඩිසෝඩර්ස් එකෙන් ඩිසෝඩර් එකට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට මේ සම්බන්ධව කතා කරන්න බලන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අප හා සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන් සහ අපේ ආයතනය මගින් ඔබට අවශ්‍ය සියලුම මනෝ ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් උපදේශන හැකියාවන් තියෙනවා. ඉතින් නැවතත් මේ වගේ ඉතා හරබර සහ හරවත් ඔබේ ජීවිතයට වැදගත් වෙන මාතෘකාවක් සමගින් මම ඔබත් සමග කතා බහට ලෑස්ති වෙනවා. ඉතින් සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.